හලෝ ගයිස් අද ගෙනල්ලා තියෙන්නේ මාෂල් එකේ 11 වෙනි පාර්ට් එක. ඉතින් තව එක පාර්ට් එකයි පළවෙනි සීසන් එකටම තියෙන්නේ මේ මාෂල් සීරීස් එකේ. ඉතින් මම හිතනවා දැන් මේක ඉවර වෙච්ච ගමන් 7 සීසන් එක ගෙනවා. ඉතින් ඔයාලා මාත් එක්ක සෙට් වෙලා ඉන්න මේ ඇනිමේ RSL. ඉතින් ගයිස් ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් ඉවරෙච්ච දන අන්න එතනින් තමයි මේ එපිසෝඩ් එක පටන් ගන්න. අපේ මාෂල් දොරත් කඩගෙන පපට් මාස්ටර් ඉන්න දැනට ගියානේ. අන්න එතනදී ගයිස් අපේ පපට් මාස්ටර් ඉන්නේ. අන්න එයා අල්ලගත්ත හැම මේ ස්ටුඩන්ට් කෙනෙක්ගේම පවර්ස් උරා ගන්න ගමන් ඉන්නේ. ඉතින් ගයිස් එතෙන්ට ගියපු ගමන් අපේ පපට් මාස්ටර් මාෂල්ගෙන් අහනවා එයාගේ රේන් ඒ කියන්නේ අර ඊවිල් අයි අන්න එයා කොහෙද කියලා. මොකද මාෂල්ට මූණ දෙන්න බැරි විදිහට තමයි ඒ ඊවිල් අයිව හදලා තියෙන්නේ පපට් මාස්ටර්. මොකද ඔයාලට මතකනේ එයාගේ ඊවිල් අයියගෙන් මැජික් පවර්ස් කැන්සල් කරන්න පුළුවන්. ඉතින් මාෂල් හිතනවා එයාගේ රහස මාට්ටුනා කියලා. බට් ගයිස් අපේ පපට් මාස්ටර් නම් ඒක තේරෙන්නේ නැහැ. පොර හිතන්නේ මාෂල් මොකක් හරි සුපිරි වැඩ ගැල්ලක් දාලා තමයි ඉතින් පැනලා ඉල්ල තියෙන්නේ කියලා. ඉතින් ගයිස් ඊට පස්සේ මාෂල්ට ටෝක් කරනවා අර එයාගේ තියෙන්නේ අර පහත් මිනිස්සු උසස් වෙන සේවය කරන්න ඕන කියන අමුතු තියරියක්. අන්නේ තියරිය එයා මාෂල්ට ආයි කියනවා. ඉතින් ඒත් එක්කම මෙයා ටෝක් එකක් දෙනවා අර මාඩ්‍රා අපේ සාස්කරට දෙන්නේ. අන්න ඒ වගේ ටෝක් එකක් දෙනවා අපේ මාෂල්ටත් පොර. ඉතින් පොර ගෙන අමුතු සයිකෝ සීන් එකක් තියෙන්නේ. පොර හිතන් ඉන්නේ ලෝකේ තියෙන්නේ උසස් අයට ජීවත් වෙන පහත් අය මැරලා යන වගේ සීන් එකක් පොරට නම් හිතාගෙන ඉන්නේ. ඉතින් ගයිස් මෙයා කියන විදිහට දුර්වල් මිනිස්සු යාගේ ආර්ථමාර්ථකාමී අනේ මට ඒ වචන කියන්න බෑ. අන්නේ ඒ වචනේ තියෙන එක යාලගේ වාසියට පාවිච්චි කරනවා යාලා අයිතිවාසිකම් කියාගෙන. ඉතින් ඔයාලා දන්නවනේ තියරි එකක් තියෙන ශක්තිවන්ත දුර්වලයන් ආරක්ෂා කරන්න ඕන කියලා. අන්න එතකොට එයා කියන්නේ ලට්ට ලොට්ට වගේ මේ ඉන්න දුර්වලයන්ව ආරක්ෂා කරන්න මට බෑ. මම කැමති මේ ලෝකේ බලවත් මිනිස්සු වෙලා ජීවත් වෙන්න ඒ වගේ ටෝක් එකක් මෙයා දෙනවා. ඉතින් ගයිස් පොර අමුතු සයිකෝ උනාට පොරගේ තියරි එක නම් මම පිළිගන්නවා. ඉතින් ඒත් එක්ක අපේ මාෂල්ලාන මැජික් පාවිච්චි කරන්න බැරියට මොකද කරන්න කියලා පොර එක පට්ටෝ කියනවා. ඒකද අපි උන් අයින් කළා දාන්න ඕනේ කියලා මාෂල් කන්ෆියුසින් වෙලා බලනවා හෙන පහේ. ඉතින් ඒත් එක්ක අපේ මාෂල්ගේ බැක් සීන් එකක් පේනවා ගයිස්. එතකොටම ඉතින් එතකොට මාෂල්ගේ පොප් සීන් එක කියන්නේ අපේ අංකල් අන්න එයා කියනවා මාෂල් නම් හොඳ අවංක කොල්ලෙක් කියලා. ඒත් එක්කම ගයිස් මාෂල් ඉන්න තොත්තුවා කාලේ බැක් ස්ලිප් දෙයක් ගහලා පෙන්නනවා එකපාර. මාෂල් ඒ කාලේ දම් වෙන අමුතු වැඩ තමයි කරලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ දම්ම තමයි ගයිස් මාෂල් මේ ක්‍රීම් පෆ් වලට නම් ආස වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ගයිස් පොප්ස් කියන එක ගැන අපේ අංකල් කියනවා මට ඔයාගෙන එන ආඩම්බරයි පුතේ කියලා. මොකක් හරි. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ ලයිව් සීන් එකට එනවා. ඉතින් එතකොට මාෂල් කියනවා මට ඔයාගේ විදිය අල්ලන්නේ නැහැ හින්දා අපි දෙන්නට නම් යාළුවෝ වෙන්න බෑ කියලා. ඊට පස්සේ ගයිස් අපේ කවුද පපට් මාස්ටර් එයා කියනවා මම පහත් අයට කොහොමත් කැමති නැහැ මට තමුන්ගේ යාළුවෙක් වෙන්න ඕනේ නැහැ කියලා ටෝකක් දීලා පොර එයාගේ ඇටැක් දියත් කරනවා. ඉතින් ඒත් එක්ක අපිට පෙන්නන ලව් ගර්ල් ඒ කියන්නේ අර මේ කවුද අපේ මාෂල්ගේ මේ මාෂිගේ අය මාෂි නෙමෙයි සෝරි ගයිස් ෆින්ගේ අයියත් එක්ක අර මේ ෆයිට් එකේදී පැනලා ආපු ගර්ල් ඉන්නේ. අන්න එයා එනවා අපේ පපට් මාස්ටර් හම්බෙන්න. එතකොට ගයිස් අපේ මාෂල්ගේ පපට් මාස්ටර්යි සුපිරි ෆයිට් එකක් කරනවා. ඉතින් අපේ පපට් මාස්ටර්ගේ පපට්ලා SMS නෙමෙයි එයාලගේ ඇතුලේ ඇසිඩුත් තියෙනවා. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ මාෂල් සුපිරියර් ට්‍රික් එකක් පාවිච්චි කරනවා. අර ක්ලබ් වල තියෙන්නේ ගයිස් මොනවද මේ බෝලින් ගහන්න මට නම් මතක නෑ. අර ගල් බෝල ගහන්න තියෙන්නේ. අන්න ඒ වගේ සීන් එකකට අරගෙන ගයිස් අපේ මාෂල් අර පපට් කෙනෙක් ගොළුවක් කරගෙන අනිත් පපට්ලා සේරනම ගහනවා. මොකද පපට්ලාගේ ඇතුලේ ඇසිඩ් තියෙනවා. ඉතින් ඒව ගෑවුනොත් මාෂල්ට ඩැමේජ් වෙන හින්දා. ඉතින් ගයිස් ලව් ගර්ල් බලාගෙන ඉන්න කන්ෆියුස් වෙලා ඉන්නවා මේ කවුද මේ කියලා. ඊට පස්සේ ගයිස් ඉතින් අපේ මාෂල් අපේ පපට් මාස්ටර් ටෝක් කරන මො තමුන්න පෙරද්දුවත් තමුණු පහත් කෙනෙක් වෙනව නේද කියලා. ඊට පස්සේ ගයිස් අපේ පපට් මාස්ටර්ගේ දෙවෙනි ස්ට්‍රයික් පාවිච්චි කරනවා. ඉතින් ඒකෙදි අර ටිකක් ලොකු පවර්ස් තමයි මාෂල්ට යූස් කරන්නේ. මාෂල්ට නම් මොනවද ඊසි කේස් එකේ පපට්ලා සීරටම ගහලා දානවා. පපට්ලා ටික නිකන් පාවෙලා ගිහිල්ලා අර බිත්වල වදින්නේ. ගයිස් ඊට පස්සේ තමයි අපේ පපට් මාස්ටර් ටිකක් ඩේන්ජරස් විදියට වැඩක් කරන්නේ. ඉතින් එයා මොකද කරන්නේ අපේ මාෂින්නේ මාෂිනේ මේ සෝරි ගයිස් මට කොච්චරද ඒක වල දෙනවා ෆින් ඉන්නේ. අන්න ෆින්ව එයා පපට් කෙනෙක් කරලා ඉතින් මාෂල්ට ඇටැක් කරන්න එනවා. ඉතින් මාෂල් ෆින්ට ඇත්තටම ගහන්නේ නැහැ. එයා ඒවෙන් ගාඩ් කර කර ඉන්නවා. බට් ගයිස් එකපාරටම මාෂල් රන්කාසි අරගෙන කියනවා ඔයාට මේ රන්කාසි ඕනේ නේද කියලා. ඊට පස්සේ එකපාරටම මාෂල්ගේ රන්කාසි එන ස්පීඩ් එක විසික් කරනවා. ඉතින් ගයිස් පපට් මාස්ටර්ගේ කොණ්ඩේ ගාවෙන් ගිහිල්ලා අර ෆින්ව බැඳලා තියෙන නූල් සෙට් එකේ දින්නේ. අන්න ඒ සෙට් එක කපාගෙන යනවා අපේ මාෂල් ලියාපු ස්ට්‍රයික් එකේ එන ස්පීඩ් එකට.
ඉතින් මේ පපට් මාස්ටර්ගේ පවර් එකේදී පුළුවන් ඕන කෙනෙක්ව නූල් වලින් කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඒ විදිහට අපේ මාෂල්වත් කන්ට්‍රෝල් කරන්න try කරනවා අපේ පපට් මාස්ටර්. but guys marshall is always marshall මම always talking ඒකනේ කියන්නේ. ඉතින් එකපාරට මාෂල්ලාගේ ස්ට්‍රෙන්ත් එක පාවිච්චි කරනවා අපේ පපට් මාස්ටර්ගේ ඇඟිලි සෙට් එක අනිත් පැත්තට නැමිලා යනවා මාෂල්ගේ පවර් එකට. ඉතින් guys ඊට පස්සේ අපේ මාෂල් අපේ පපට් මාස්ටර් සුපරි ෂොට් එකක් ගන්නවා. එයාගේ අර නූල් සෙට් එකත් කඩාගෙන ඇවිල්ලා. but guys පපට් මාස්ටර් නම් එන පවර්ෆුල් ඩෑල්ලයක් පොර එන සුපිරි මන්තරයක් හදලා තියෙනවා මාෂල්ට. ඉතින් එකපාරට මාෂල්වත් පපට් කෙනෙක් කරනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ මාෂල්ගේ අර රන්කාසී ගන්න ලෝගෝට අත දාලා රන්කාසී ගද්දි guys ඒක ඇතුලේ තියෙන්නේ ක්‍රීම් පෆ් එකක්. ඉතින් මාෂල් හැමතිස්සෙම ක්‍රීම් පෆ් එකක් යාගේ ලෝගෝ දාගෙන තමයි යන්නේ. ඉතින් ඒත් එක්ක මාෂල්ගේ ක්‍රීම් පෆ් එක ගත්ත විතරයි අපේ පපට් මාස්ටර් ආයි සුපිරි ඇටැක් එකක් දෙනවා. ඉතින් guys පපට් මාස්ටර්ත් කන්ෆියුස් වෙලා බලනවා කොහොමද මම මෙච්චර මේ ස්ටොප් කරෝ මැජික් එකෙන් මෙයා මට ආයි ගැහුවේ කියලා. ඉතින් එයාගේ පපට් මාස්ටර්ගේ මැජික් එක ගැන එයා එක්ස්ප්ලනේෂන් එකක් කරනවා මාත් එක්ක කියන්න. ඉතින් ඒකෙදී එයා කරන්නේ අපේ ස්නායු වලින් මොලේට දෙන සංඥා නැති කරලා දාන එක. ඉතින් ඊට පස්සේ අපිට අර අබ්බගාත වගේ සීන් එකේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් එතකොට අපිට ස්නායු පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒ හින්දා අපිට කිසිම දෙයක් චලනය කරන්න බෑ. අරයාගේ ඕන විදිහට තමයි එයාගේ චලනයන් කරන්න වෙන්නේ. අන්න ඒක එයාගේ තියෙන පවර් එක පොඩ්ඩක් පොඩි වුණාට guys ඒකෙන් එයා සුපිරි වැඩක් ගන්නවා පපට්ලා යූස් කරලා. ඉතින් guys අපේ මාෂල්ට නම් මෙයාගේ මැජික් පවර් එක වැඩක් නැහැ. පොරණ ක්‍රීම් පෆ් එකක ඉන්න. එතකොට අපේ අර ලව් ගර්ල් ඉන්නේ. එයා අහනවා ඔයාට දැන් වැදගත්ම මේ ක්‍රීම් පෆ් එක කන එකද කියලා. ඊට පස්සේ තමයි guys අපේ පපට් මාස්ටර් ඇත්තටම කොච්චර පවර්ෆුල්ද කියලා පෙන්වන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අර ඉරි දෙකක් තියෙන අයට විතරක් කරන්න පුළුවන් මැජික්ස් තියෙන්නේ. අන්නේ අමතක කරන්න පපට් මාස්ටර්ත් ඒ වගේ කෙනෙක්. ඉතින් එයා මොකද කරන්නේ එයාගේ සෙකන්ඩ් මැජික් එක කියන්නේ සෙකන්ඩ් ස්ට්‍රයික් මැජික් එක යූස් කරනවා. ඉතින් ඒකදී ඒ රූකඩේ නම තමයි හාවන් පොකට් කියන්නේ. ඉතින් ඒ රූකඩේ පවර් එක තමයි guys මීටර් 100ක් ඇතුලේ තියෙන ඕනම කෙනෙක්ව රූකඩයක් කරන්න පුළුවන්. සෑහෙන පවර්ෆුල් ඩෑල්ලක් තමයි මේ පපට් මාස්ටර් නම් කියන්නේ. සේම්සේ ඩෑල්ලක් නෙවෙයි. ඉතින් guys පොර කියන විදිහට එයාව අල්ලපු ගමන් මෙයාගේ රූකඩයක් කරන අපේ මාෂල්. ඉතින් අපේ ලව් ගර්ල් නම් හොඳටම බයලා මොකද මීටර් 100ක් ඇතුළත වට ප්‍රවණ ඉන්න ඕන කෙනෙක් රූකඩයක් කරනවා ගවනේ. ඉතින් අපේ ලව් ගර්ල් උත් රූකඩයක් වෙන්න යනවා කියලා හිතාගෙන එයා එන බය වෙලා ඉන්නේ. ඉතින් guys අපේ පපට් මාස්ටර් ඉන්නේ. එයා නම් එන අලි ඔළුවෙන් ඉන්නේ මම හාබෙක් රුණත් මේ ඔක්කොම පවර්ස් පාවිච්චි කරන්න ඔයාම කෙලබුවා. ඒ හින්දා මම එන ගෞරවයෙන් ඉන්නේ මං ගෙන එන සීන් එකේ ඉන්නේ. එන්නම අලි ඔළුවෙන් ඉන්නේ guys පොරණ. ඉතින් guys පොර එන අලි ඔළුවෙන් හිටියට මාෂල් ලීස් එයාගේ මැජික් පවර්ස් මාෂල්ට වැඩ කරන්නේ නැහනේ. ඉතින් මොකද කරන්නේ මාෂල් අපේ අර පපට් මාස්ටර්ගේ ලොකු මොකද රූකඩේ ඉන්නේ. අන්නේ රූකඩේ සම්පූර්ණයෙන්ම කැලි කැලි වලට කඩලා දාලා පපට් මාස්ටර් එන කන්ෆියුසින් වෙලා බලනවා. guys ඒක නම් කන්ෆියුස් වෙන්නේ මේ එන ෆියර් එකකින් එන බයෙන් බලන්නේ පපට් මාස්ටර් මොකද්ද මේ වුනේ කියලා. එතකොට තමයි guys අපේ මාෂල් කියන්නේ කරගෙන යන්න මං එනවා මේ වර්ණනා කරලා නේද කියලා. ඉතින් guys මාෂල්ට නම් තේරුන්නේ නැහැ පොර ගැනම තමයි කියවකට තියෙන්නේ කියලා. ඉතින් guys අපේ පපට් මාස්ටර් අහනවා ඔයා කොහොමද මේකෙන් බේරුනේ කියලා. ඉතින් එතකොට මාෂල් කියන්නේ එයා අර නූල් ටික ඉරලා දැම්ම කියලා. ඉතින් පපට් මාස්ටර් අහනවා කොහොමද එහෙම කරේ කියලා. ඉතින් එතකොට තමයි අපේ ලව් ගර්ල් එක්ස්ප්ලනේෂන් කරන්නේ කොහොමද මේක කරේ කියලා. ඉතින් guys ඊට පස්සේ ඒක කියන විදිහට මාෂල් එයාගේ පොසිෂන් එක කියන්නේ ඉන්න විදිහ සෑහෙන වෙනස් කරගෙන තියෙනවා. ඉතින් එතකොට මාෂල්ට අර එක පාට අර නූලක් ඇවිල්ලා එයාගේ වම් අතේ වදිද්දිම මාෂල් ඒකට එන ස්පීඩ් රියැක්ෂන් එකක් කළා ඒ නූල් ටික කඩලා දාලා තියෙනවා. ඉතින් එහෙම තමයි guys මාෂල් ඒ පපට් ගෙන් බේරලා තියෙන්නේ. ඉතින් guys අපේ පපට් මාස්ටර් නම් කියන පොරණ මොන්සෙක් වෙන්න බෑ කියලා. ඉතින් එතකොට තමයි අපේ මාෂල් කවුද කියලා පෙන්වන්නේ. ඉතින් මාෂල් කියන හා මහත්තයාට දාඩිය දාලා කියලා. ඉතින් guys අපේ පපට් මාස්ටර් ඉන්නේ පොරණ ගේම අතාරින්නේ නැහැ. පොර එක පාටම ආයි ස්ට්‍රයික් එකක් යූස් කරනවා ලොකු පපට් ගෙන්. මාෂල් එක ෂොට් එකයි අර පපට්ට සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා එක පාටම අපේ කවුද පපට් මාස්ටර් එකේ පිටිපස්සෙන් මතුවලා එයාගේ අර බොරු මැජික් එක තියෙන්නේ අන්න එක යූස් කරනවා. guys පොඩ්ඩක් ඉන්න මගේ මැජික් එක හරියටම කියන්න. ඉතින් guys මේ මැජික් එක තමයි ඉරක්ට් ස්පයින් හෙල් ෆෝල් කියන්නේ. ඉතින් පොරණන් රෙස්ලින් පාරක් තමයි මාෂල් අපේ පපට් මාස්ටර් නම් දෙන්නේ.
ඉතින් එතෝටම ගයිස් අපේ පපට් මාස්ටර්ගේ බැක් ස්ටෝරි වෙනවා. ඉතින් එයාගේ අම්මා හරිම කරුණාවන්ත කෙනෙක්. ඉතින් එයා අනිත්යට ගොඩක් උදව් කරපු කෙනෙක්, අනිත්යට සමානව සලකපු කෙනෙක්. ඉතින් එයා කියන විදිහට එයාලා වරප්‍රසාද ඇතුව ඉපදිලා තියෙන්නේ අහම්බෙල්ලු. ඉතින් ගයිස් එක දවසක් එයා හැමෝටම කෑම් බෙදනකොට ඒ කියන්නේ අර පිනට කෑම බෙදන්නේ අන්න ඒ වගේ සීන් එකේ කෑම් බෙද ඉන්නකොට එක්කෙනෙක්ට ඒ කෑම ඔක්කොම ගන්න ඕන වෙලා පිහියෙන් ඇල්ලා අපේ පපට් මාස්ටර්ගේ අම්මා මරලා දාලා තියෙනවා. ඉතින් ගයිස් ඊට පස්සේ පිහියෙන් යනකොට ඩැල්ලෙක් කියලා තියෙනවා මේ පිහියනෝ වෙන්න තිබ්බ දෙයක් මොකද ඒක හැම වෙලාවෙම වාසනාවන්තයි කියලා. ඉතින් ගයිස් එයාගේ අම්මා ඇත්තටම විශ්වාස කරලා තියෙන මනුස්සකම කියන යහපත් දේ හැම වෙලාවෙම එයාව ආරක්ෂා කරයි කියලා. ඒත් ගයිස් එයාගේ අම්මා ඒ වෙලාවේ ඒක ආරක්ෂා කරේ නෑ. මොකද හැම වෙලාවෙම හොඳයි හැමතිස්සෙම දිනන්නේ නෑ. ඉතින් ගයිස් ඊට පස්සේ තරහටම අපේ පපට් මාස්ටර් මේ තරම් නරක වෙලා තියෙන්නේ හින්දම තමයි. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ ලයිව් සීන් එකට ඇවිල්ලා මාෂල්ට එයා කියනවා මේ අනිත්යට අනුකම්පාව කරන්න ඕනේ නැහැ මොකද හැමෝටම සමාජ පිළිකුල් ගන්න හේතු තියෙනවා කියලා. ඉතින් ඒ හින්දා එයා මොකද කරන්නේ එයාට ඕනේ පවර්ස් හොයාගන්න ඒ වගේම දුර්වලයා විනාශ කරලා දාන්න එයා මොකද කරන්නේ ගොඩක් පවර්ෆුල් අය එකතු කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ හින්දා තමයි ගයිස් අපේ ලුක්ස් මායාකාරයෝ හැදිලා තින්නේ. ඉතින් මේ ලුක්ස් මායාකාරයන්ගේ හැමෝගේ ස්ටෝරිස් බලපුවම මේ හැමෝම එයාලගේ සොසයිටි එක කියන්නේ එයාලගේ ජීවිත වෙන විදිහ ගැන සෑහීමකට පත් වෙච්ච අය මේ. ඉතින් ඒ හින්දා තමයි පපට් මාස්ටර් එයාලා නිකන් දෙවියෙක් වගේ සලකන්නේ. ඉතින් ගයිස් පොර කියන විදිහට පොරට එයාගේ අරමුණට යන්නේ ජීවිතේට අත තියන් හොඳ නැති පවර් එකකට අත තිබ්බා කියලා කියනවා. ඉතින් එයා කියන විදිහට මෙයාගේ දුර්වලයන්ව කොල්ල ගන්න සුදුසුයිලු. පොරණ නිකන් අමුතු තියරි එකක් ඉන්නේ බට් එයාගේ බෑක් ස්ටෝරි එකත් තමයි එයාගේ තියරි එක නම් මම පිළිගන්නවා ගයිස්. මොකද ඒක සිරාවට මෙයා කරන්න ඕන දෙයක් වගේ මට නම් තේරෙන්නේ. ඉතින් ගයිස් ඊට පස්සේ මාෂල් කතා කරන්න ගන්නවා. ඉතින් මාෂල් කියන විදිහට කොහොමද නරකයි උඩ හිටියත් පහළ හිටියත් කොහොමද නරකයි කියලා. ඉතින් අපේ පපට් මාස්ටර් කියන විදිහට ගොඩක් කියම නරකයි ඉන්නේ පහළ සමාජයේ. ඉතින් මේ පහළ සමාජය විනාශ කරලා දාපුවම නරක නැති වෙලා කියන තියරි තමයි අපේ පපට් මාස්ටර් ළඟ ඉන්නේ. ඉතින් ගයිස් ඊට පස්සේ අපේ මාෂල් කියනවා අපේ පපට් මාස්ටර්ට ඔයා දැන් පැරදුනා. ඉතින් අපේ ලෙමන් චානෝ නිදහස් කරන්න කියලා. ඉතින් එතකොට පපට් මාස්ටර් කියනවා ඔව් අනේ මම පැරදුනා ඒ වගේ සීන් එකක් ටෝක් එකක් දීලා කියනවා. ඉතින් මං හිර කරන් ඉන්න ඔක්කොම නිදහස් කරන්නම් කියලා. ඉතින් එතකොට තමයි අපි ගයිස් මාෂල් කියන්නේ ඔයා අම්මා වෙනුවෙන් කරපු හින්දා මං හිතන්නේ ඔය එච්චර නරක කෙනෙක් කියලා. ඉතින් මගේ හිතට ඒක සහනයක් කියලා අපේ කවුද මාෂල් කියනවා. ඉතින් මාෂල් ටිකක් හොඳ ඩෑල් යන්නේ පොර මාෂල් ඉන්වයිට් කරනවා මොකක්ද අපේ පපට් මාස්ටර්ට එයාලා යාළුවෙක් වෙන්න කියලා. ඊට පස්සේ ගයිස් අපේ ලෙමන් චාන් අපේ පපට් මාස්ටර් නිදහස් කරනවා. ඊට පස්සේ අපේ ෆිනුයි ලෙමන් චානි අපේ මාෂලුයි තුන් දෙනාව සෙලිබ්‍රේට් කරනවා. ඒ කට්ටිය බේරුණෙක් ගැන ඒ සෙලිබ්‍රේට් කරන විදිහත් වෙන අතල්ම විදිහත් තමයි ගයිස්. ඊට පස්සේ ගයිස් අපේ කවුද ලෙමන් චාන් තෑන්ක්ස් කරන අපේ මාෂල්ට. ඉතින් මාෂල් ඒක නම් ඉච්චර ගණන් ගන්න නැහැ. ඉතින් ඔයාස් ආරක්ෂිතව ඉන්න එක ගැන මට සතුටුයි කියනවා. එතකොටම ගයිස් අපේ රතු කොණ්ඩේ ඉන්නේ පොරගේ මූණ ඇතුළට එබිලා එන අවුල් සීන් එකේ එතෙන්ට අවිල්ලා කියනවා මමත් සෑහෙන උදව් කරා කියලා. ඊට පස්සේ ගයිස් ඒ කට්ටිය ආයෙ ඒක සෙලිබ්‍රේට් කරනවා. මේ කට්ටිය සෙලිබ්‍රේට් කරන විදිය තමයි එන මාතල් එක. ඉතින් ගයිස් එතකොට අපේ පපට් මාස්ටර් කියලා මුන් ඔක්කොම මොඩියෝ කියලා ගයිස් මටත් ඒක නම් ඇත්තටම හිතුණා. ඉතින් එතෝටම තම ගයිස් අපේ ෆින්ට මතක් කෙන්නේ කෝ ලාන්ස් කියලා. එතෝට තම ගයිස් ලාන්ස් ඉන්න තැන අපිට පෙන්වන්නේ. එතෝට තම ගයිස් අපේ කවුද ලාන්ස් නෙමේ තැන ඇත්තටම ඉඳලා තියෙන්නේ අපේ ඉනසන්ට් සීරෝ කියන මැජික් අඳුරු මැජිකල් යූස් කරන අයගේ අර ෂැඩෝ ඔෆ් සොසයිටි කියන සෙට් එකේ එක්කෙනෙක් තමයි එතන දෙන්නේ. ගයිස් එයා නම් SMS ඩෑල්ලක් නෙමෙයි සෑහෙන පවර්ෆුල් ඩෑල් එකක්. මොකද අපේ ෆින්ගේ අයියාගේ මැජික් පවර් එක තියෙන්නේ. අන්න ඒක එයා එක ස්ට්‍රයික් එකේ නවත්තලා දානවා. මොකද ගයිස් එයාගේ අර මකුළුව ඉන්නේ අන්නේ මකුළුව පෙන්වන විදිහට එයාගේ පවර්ස් උපරිම ලෙවල් එකේ නෙක්ස්ට් ලෙවල් එකේ තියෙන එක්කෙනෙක් තමයි මේ සොසයිටි එකේ ඉන්න එක්කෙනා. ඉතින් ගයිස් පොරණන් ඉස්සරහට ලොකු කරදරයක් ඔයගේ මේ ඇනිමේ සීරීස් එකට. ඉතින් ගයිස් එයා කියන විදිහට එයාලා මේ ස්කූල් එක තුල මොකක් හරි හොයන්න යනවා. ඉතින් ආබෙල් ඉන්නේ අන්න එයාව මේක ඇතුළට ගෙනල්ලා හදලා තියෙන එයාලට ඕනේ වැඩේ කරගන්න. ඉතින් ගයිස් මේ කට්ටිය SMS ඩයල් සෙට් එකක් නෙමෙයි මේ කට්ටිය ඇත්තටම සීක්‍රට් සොසයිටි එකකින් එන පවර්ෆුල් සෙට් එකක්. මොකද මේ කට්ටියට ඕනේ කොහොම හරි එයාලගේ වැඩේ කරගන්න. ඉතින් ගයිස් අපේ ආබෙල් කියන්නේ පපට් මාස්ටර් පෙරදුනානේ. අන්න ඒ හින්දා ගයිස් එයාලා දැන් එයාව මරන්නයි හදන්නේ. ඉතින් ගයිස් ඊට පස්සේ පොර කියනවා මට ඔයත් එක්ක පර්සනලි පැටලෙන්න බෑ හින්දා මම යනවා කියලා යන්න හදද්දිම අර ස්ට්‍රයික් එකක් ඇටැක් එකක් කරන්න හදද්දිම එකපාරට නිකන් අර බටර් පිහියක් ඇවිල්ලා යාගේ ඉස්සරහින් වදින යෝධ බටර් පිහියා. ඉතින් ඊට පස්සේ යාගේ ඇටැක් එක පෙන්නනවා. ඉතින් යාගේ නම ජෝන් පියරේ කියන්නේ. ඉතින් අමුතු නම් තියෙන්නේ පොර ඇත්තට මිනිමරුම් දාමඝාතකේ පොරණන් SMS ඩෑල්ලා යන්නේ මේ වගේ පේන්නේ. ඒත් එක්කම ගයිස් මේ එපිසෝඩ් එකත් ඉවරනවා. ඉතින් අගිලකට සෙට් වෙමු අපේ මාෂල් එකේ ලාස්ට් එපිසෝඩ් එකත් එක්ක. එහෙනම් ගිහින් එන්න. ගුඩ් බයි.